හෙලෝ ළමයි ඔන්න අද දොළපිල්ලේ රියක් චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි යන්නේ සුපිරිම කතිකයෙකුගේ සුපිරිම හැකියාවක් බලන්න. එහෙනම් වැඩි කතා බහ නැතුව වීඩියෝ එක බලලා ඉන්නකෝ. සහෝදරයා අපිට කිව්වා අද තෙල් ප්‍රශ්නයක් එනවා කියලා අපේ රටේ මිනිස්සු රටේ තියෙන තෙල් ටික ඔක්කොම ගහගෙන කාර් වෑන් බස් වල යද්දී කියුබාවේ ජනාධිපති ෆුට් සයිකලෙන් යන්නේ ජපානයේ ජනාධිපති ෆුට් සයිකලෙන් යන්නේ අපේ රටේ ඇමතිවරු ලක්ෂ ගණන් දීලා වහන අරගෙන ඔය කරගෙන තියෙන වැඩේ ඔය කරගෙන තියෙන්නේ අපේ රටේ තෙල් ඕන සීමාව ඉක්මවගෙන ගිහින් තියෙනවා අපි ෆුට් සයිකලෙන් තමයි ගමන් ගන්න ඕන මොකද ඔබ කියනවා අපේ රටේ ළමයි ඉස්කෝලේ නැහැ කියලා අනේ මේ ඔබ නිකන් බොරු තර්ක කරන්න එපා පෙට්‍රල් නැතුව අපේ රටේ ළමයිට ඉස්කෝලේ එන්න බෑ ඒ ෆුට් සයිකල් නැද්ද අපේ රටේ හරි ඊළඟට අපේ මේ මල්වි දඬුමොනරයක් ගැන කිව්වා මෙතන කිසිම කෙනෙක් දඬුමොනරයක් ගැන කියන්නේ මෙයාගේ කටින් යා බුද්ධිමත්‍රි ඔබලා සාක්ෂි දරනවා මෙයාගේ කටින් කියුණා ඔබලා කියූ පරිදි එහෙම නේද මිනිසුන්වලනේ එහෙම නේද ඔබ කියූ පරිදි අනිවාර්යෙන් ওই වචනේ අහුණා බලන්න යා බුද්ධිමත්තුනේ අපි හැම වචනයක් කිසිම වෙලාවක දඬුමොනරයක් ගැන කිව්වේ නෑ ඒක ඇදලා ගත්තා තව කිව්වා මේ දඬුමොනරේ ඔයාලා දැකලවත් තියෙද කියලා ඔයාලා දැකලවත් තියෙද කියලා ඇහුවා දඬුමොනරේ මම දැකලා නෑ ඒ වුණාට ඒක අද ඒකේ තියනවා කියලා තාක්ෂණය හොයාගෙන තියෙනවා කියන්නේ කවුද දන්නවද නාසා ආයතනයේ ප්‍රවිෂ්ඨ මහාචාර්යවරයෙක් ඔබ ඒ මහාචාර්යවරයෙක්ට ගහන්න දැන අනේ මේ ප්‍රතියෝජක පිළ ඔබ ඔය කියන කරුණු මම කරේම විතර එහෙලා එනුදි මේ පෙන්නවා මේ මොකද්ද මේ රන්සාල් ගන්න තියන්නේ කැකුළු හාල් කිලෝ එකක් ගන්න බැරි මිනිස්සු රන්සාල් ගයිද අනේ නිකන් යන්න රුපියල් 300 ගන්න හාල් කිලෝ එක රන්සාල් ගයිද රන්සාල් කොච්චර මිලද අනේ නිකන් යන්න ඔයාලගේ මේ හරි ඊළඟට බලන්න අර සහෝදරියක් ඉදිරිපත් කළා රොබෝ කෙනෙක් එතකොට රොබෝ මැල්ලුම් හදලා කන්නද අද අපිට ඒ කාර්මීකරණය වෙමින් පවතින කාලයට රොබෝ ගලපෙන්නේ අපේ රට රොබෝ ගලපෙන්නේ නැහැ අපේ රට ගලපෙන්නේ කෘෂිකාර්ය භාගය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් එදා දෙවන බැලකුම්බ අවරත්තුම කාලේ පෙරදිග ධාන්‍යාගාරේ වුණා අපේ රටට අර ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයකට නිය ගියා එහෙම අපේ රට එහෙම සහල් යවමු රට අද වෙනකොට සහල් මෙට්‍රික් ටන් ගාලා බලන්න ඒක කෘෂිකර්මයේ හොඳ තැනක තියනවලු අනේ රෙද්ද එතකොට දැන් බලන්න අපේ රටේ කෘෂිකර්මාන්තය වේවා ඔක්කොම විදයට තියෙන්නේ අනේ අපේ රටේ තාක්ෂණය කිසිම අදාළත්වයක් නැහැ අපේ රටේ තාක්ෂණය ලැබිලා තියෙනවා අද බලන්න ඒ සාක්ෂරතාවයේ 90යි අද 90යි මේ ඒ වගේම තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නගා සිටවල තියෙන අද අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන කොච්චර මිනිස්සු ඉන්නවද අනේ නිකන් බෝල් කියන්නේ නැතුව යන්න ඉතින් බලන්න මෙන්න මේගොල්ලන්ගේ කරුණු මා සාර්ථක වීඩියෝ කොච්චර ආතල්ද කියනවා නම් මයික් ස්ටෑන්ඩ් එකටත් හිනාව වැඩිකමට ඒකත් ගැලවෙන්න යනවා. මෙතන ජජ් බෝඩ් එකේ මම හිටියනම් ඒ කුසලාලෙන් දමලා අරිනවා මොකද ඒ තරම් හැකියාව අගයන්න ඕන. එන ළමයි අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. දොළපිල්ලේ රියැක්ට් YouTube channel එක subscribe කරන්න. Facebook page එක follow කරන්න. TikTok account එකත් follow කරන්න. එහෙනම් තවත් දවසක සුපිරිම වීඩියෝ එකක් එක්ක ආයේ හම්බ වෙමු. සුබ දවසක්.